නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්්‍යක් සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. පින්වතුනි, අද පොසොන් පුරපසළොස්වක පොහොය දවස. විශේෂයෙන් පොසොන් පොහොය දිනය ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවට ඉතාමත්ම වටිනා දවසක්. ජාතික වශයෙන්, ආගමික වශයෙන්, සංස්කෘතික වශයෙන් රට තුළ විශාල පරිවර්තනයකට පරිසරය සකස් වුණු දවස තමයි පොසොන් පුරපසළොස්වක පොහොය දවස. ඒ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩමවීම නිසා උන්වහන්සේ මිස්සක පව්වට වැඩම කරලා දෙවන පෑතිස් රජතුමා හමු වෙලා ලංකාව තුල සද්ධර්මය සම්බුද්ධ ශාසනය ස්ථාපනය කරන්න කටයුතු කරපු දවස හැටියට පොසොන් පොය දවස අපි කාටත් වැදගත් වෙනවා. විශේෂයෙන්ම මහින්දාගමනයත් සමග ලංකාව තුළ ඇති වුණු ඒ ප්‍රබෝධය, ඊළඟට ශාසනික වශයෙන් ජනතාව බුද්ධ වචනය පිළිගන්නට පෙළඹවීම, රජතුමා ඇතුළු පිරිස තෙරුවන් සරණ ගිහිල්ලා ශාසනය පිහිටුවන්නට කටයුතු කිරීම කියන මේ කාරණා සියලු දේ නිසා ලෝකේ සියලුම ජාතීන්ට වඩා ශ්‍රී ලාංකිකයන්ට පොසොන් පොය දිනය වැදගත් වෙනවා. හැම පොය දවසකටම වටිනාකමක් තියනවා වගේම පොසොන් පොය දවස අපිට වැදගත් වෙන්නේ ඒ නිසා. ඉතින් මේ කාලය බොහෝ දෙනෙක් බොහෝ ආගමික කටයුතු, සංස්කෘතික කටයුතු සඳහා කාලය වැය කරන, ධනය වැය කරන, ශ්‍රමය වැය කරන කාලය. දන්සල් දෙන්න, ඒ වගේම පහන් කූඩු තොරන් සැරසිලි කරන්න, වන්දනා ගමන් යන්න, සිල් සමාදන් වෙන්න ආදී විවිධ සංස්කෘතික සහ ආධ්‍යාත්මික වැඩ කොටස් ජීවිතයට සකස් කරගෙන තියෙනවා. මේ දේවල් වලින් අපි බලාපොරොත්තු වෙන්නේ අපිට ආධ්‍යාත්මිකව සුවයක් ළඟා කරගන්න. විශේෂයෙන් වර්තමානයේ තුල අපි ඊ타ත්ම ප්‍රබල මට්ටමට දන්සල් පැවැත්වීම, ඒ වගේම විවිධ සංස්කෘතික අංග සැනකෙළි වශයෙන් පැවැත්වීම යොදාගෙන තියෙනවා. මිනිසුන්ගේ දෛනික ජීවිතයේ තියෙන පීඩාකාරී බව, විඩාබර බව මොහොතකට අඩු කරලා ඊළඟට මානසික සුවය සහ කායික විවේකය සකස් කරගන්න. ඒක සාමාන්‍යයෙන් ඕනම සංස්කෘතියක කටයුතු කරන මිනිස්සුන්ගේ ස්වභාවයක්. තමන්ගේ වෙහෙසකාරී ජීවිතයෙන් මොහොතකට මිදලා කායිකව සහ මානසිකව කිසියම් නිදහසක් භුක්ති විඳින්නට පෙළඹෙන කාලය. ඉතින් පොසොන් සමයත් ඒ විදිහට යොදාගත්තු කාලයක්. ඒ නිසා තමයි අපේ ජනතාව විශාල වශයෙන් දන්සල් ආදී කටයුතු සංවිධානය කරගෙන, තොරන් පහන් කූඩු ආදිය සකස් කරගෙන, ඒ අනුව තමන්ටත් යමක් සකස් කරගෙන ඒවා බලන්න එන ජනතාවටත් සතුටක් ඇති වෙන විදිහට පරිසරය නිර්මාණය කරගන්නවා. ඒ නිසා සංස්කෘතිකමය වටිනාකමක් පොසොන් පොයත් එක්ක ලංකාව තුළ හැමදාමත් බැඳිලා තිබුණා.
ඒ සම්බන්ධතාවය නිසාම වර්තමානයේ වෙනකොට අපි අපේ ආධ්‍යාත්මික පරිසරය සහ සමාජීය නැත්නම් සංස්කෘතික පරිසරය කියන මේ කාරණා දෙක අතර පොඩි ගැටහනයක් තියෙන බව පේනවා. 90%කට වැඩි පිරිසක් සංස්කෘතියත් සමග ඇදිලා යන බවකොත් 10%කටත් අඩු පිරිසක් ආධ්‍යාත්මිකව කටයුතු කරන බවකොත් තමයි පේන්න තියෙන්නේ. අද මේ ධර්මදේශනාව සඳහා මම තෝරාගත්තේ විශේෂ දේශනාවක් බුද්ධ දේශනාව ඇතුලේ තියෙන. ඒකට කියන්නේ මහා නාම සූත්‍රය කියලා. මහා නාම සූත්‍ර ගොඩක් තියෙනවා. ඒ අතරින් එකක් මම තෝරාගත්තා. අද දවසට ගැලපෙන්න ටික වෙලාවක් දහම් කරුණු කතා කරා. මහා නාම කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ඥාතිවරයෙක්. මහා නාම පිළිබඳව ඉතිහාසය ගත්තාම ශාක්‍ය වංශිකයෙක් හැටියට මහා නාමගේ ජීවිතය තුනුරුවන් කෙරෙහි කැප කරපු ජීවිතයක් හැටියටයි ධර්මයේ තුල කතා වෙන්නේ. ඒ නිසා මහා නාමට හිත සකස් කරගන්න උදව් වෙච්ච වැඩපිළිවෙලක් තියෙනවා. ඒ අනුව ඒකට අදාළ දේශනා බොහොමයක් තියෙනවා. ඉතින් මම හිතුවා අද එයින් එක දේශනාවක් අරගෙන සාකච්ඡා කරන්න ඕනි කියලා ටික වෙලාවක්. දවසක් මහා නාම බුදුරජාණන් වහන්සේ හම් වෙන්නේ. ඒ එන වෙලාවේ මහා නාමට එන්න වෙන්නේ නගරය හරහා. නගරයක් කියන්නේ ඔයත් දන්නවා ඊ타මත්ම කලබලකාරී තැනක්. සංසුන් තැනක් නෙමෙයි. එතකොට නගරය හරහා එනකොට නගරයේ අතීතයේ නගරයක් ගත්තාම අදට සංසන්දනය කරලා අතීතයේ නම් සත්තු එහෙ මෙහෙ යනවා. මොකද සත්තු යොදාගෙන කරත්ත වලින් නේ බඩු ප්‍රවාහනය කරන්නේ. එතකොට කරත්ත අශ්ව කරත්ත යනවා. ගොන් කරත්ත යනවා. අලි ඇත්තු පාර හරහා යනවා. පාරේ යනවා. ඒ වගේම තනින් තන නගරේ නැටුම් සංදර්ශන සනකෙලිය ආදී තියෙනවා. ඊළඟට සල්පිල් ව්‍යාපාර ආදී මේ දේවල් බොහෝමයක් ගැවසෙන තැනක් තමයි නගරය. ඊළඟට විවිධ දර්ශන නැත්නම් අපි කියවත් විසුක දර්ශන විවිධ දර්ශන තියෙන තැන. දැන් මහා නාම මේ නගරය හරහා එනවා. එන්නේ කොහෙද? බුදුරජාණන් වහන්සේ හමුවේ. ඉතින් මෙහෙම නගරය පහු කරලා ආරාමයට ආපු මහා නාම බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි, මම ඔබ වහන්සේ බැහැ දකින්න සංඝයා දකින්න ධර්මය ඇසුරු කරන්න ආරාමයට එනකොට මේ නගරය පහු කරන්න වෙනවා. නගරය කියන්නේ ඊ타මත්ම කාර්යබහුල තැන. සාමකාමී තැනක් නෙමෙයි, කලබලකාරී තැන. මෙහෙම නගරය හරහා එන මට බයක් ඇති වෙනවා. මම මේ නගරය මැදින් එන වෙලාවේ මගේ මරණය සිද්ධ වුණොත් මට දුගතිගාමී වෙන්න වෙයිද කියන සැකයක් තියෙනවා කියලා මහා නාම බුදුරජාණන් වහන්සේට ප්‍රකාශයක් කළා. මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මහා නාමට කියනවා, මහා නාම බය වෙන්න එපා. බය වෙන්න එපා. හේතුව ඔබ දීර්ඝ කාලයක් තිස්සේ තථාගතයන් වහන්සේ ඇසුරු කරන කෙනෙක්. ධර්මය ඇසුරු කරන කෙනෙක්. සංඝයා ඇසුරු කරන කෙනෙක්. ඔබ දීර්ඝ කාලයක් තිස්සේ තෙරුවන් ඇසුරු කරන කෙනෙක් හැටියට බය වෙන්න එපා. හේතුව ඔබ තුනුරුවනෙහි රැකවරණේ ආශිර්වාදයේ සලසාගෙන ඉන්නේ කියලා. එහෙම කතා කරාම මහා නාමගේ බය ටිකක් තුනී වෙනවා. ඊළඟට මහා නාම අහනවා, ස්වාමීනි, දැන් මේ සාමාන්‍ය ජීවිතය ගත කරගෙන යන ගිහි කෙනෙක් හැටියට නැත්නම් තථාගතයන් වහන්සේ සරණ ගිය කෙනෙක් හැටියට තථාගත ශ්‍රාවකයෝ මොන විදිහේ දේවල් සිහි කරමින් හිටියොත් හොඳයිද කියලා. ඒ කියන්නේ අපි තෙරුවන් සරණ ගිය උදවිය හැටියට අපි නිරන්තරයෙන් සිහි කරන්න ඕනි කොයි වගේ දේවල්ද කියලා මහා නාම අහනවා. දැන් අපි සලකන්නේ අපි බෞද්ධ කියලා.
ඊළඟට අපි විහෙර විහාර ඇසුරු කරගෙන සංඝයා ඇසුරු කරගෙන බොහෝ ආගමික කටයුතු කරන පිරිස. හැබැයි දැන් මේ කටයුතු කරාට අපි නිරන්තරයෙන් අනුස්මරණය කරන්න කිසියම් ගුණයක් කිසියම් ප්‍රතිපත්තියක් සකස් කරන් තියෙන ඉතාමත්ම කලාතුරකින් කෙනෙක් විතරයි. හේතුව අපි හැමතිස්සෙම කල්පනා කරොත් අපේ ඔළුවට එන්නේ තව කෙනෙක්ගේ කතන්දරයක්. තව කෙනෙක් කාපු හැටි, තව කෙනෙක් බීපු හැටි, තව කෙනෙක්ගේ ජීවිතය ගත කරන විදිය. අනිත් අය අපි ගැන හිතන විදිය. ආදී දේවල් එක්ක තමයි අපේ ජීවිතේ ගොඩක් වෙලාවට ගත කරන්නේ. ඒක තමයි අපේ ස්වභාවය. මොකද ස්වභාවයෙන්ම මේ මිනිස් ගතිය තමයි අතීතයට දුවලා යන එක. හැමතිස්සෙම අතීතය හාරලා වර්තමානයට අරන් ඇවිල්ලා ඒක තවදුරටත් රස කර අවුස්සල බලන එක තමයි අපේ සමස්තයේම ස්වභාවය. ඒ හරහා තමයි අපිට අඬන්න වැළපෙන්න, කනගාටු වෙන්න, කේන්ති ගන්න, රණ්ඩු සරුවල් වෙන්න විවිධ දේවල් සකස් වෙන්නේ මේ අතීතය හාරා අවුස්සා බැලීම තුළ. ඒකෙන් කියන්නේ අපි අතීතය 100%ක් වලදාලා අතහැරලා අපි ජීවිතේ අමතක කරලා ඉන්නවා කියන එක නෙමෙයි. යම් තැනකදී අපිට සිද්ධ වෙනවා මතක් කරාට පස්සේ හිත රිදෙන, මතක් කරාම කලබල ඇති වෙන, මතක් කරාම ඊර්ෂ්‍යාව ක්‍රෝධය ඇති වෙන, මතක් කරාම වෛරය ඇති වෙන, මතක් කරාම අපිට හිත කලබල වෙන, නොසන්සුන් වෙන, ආතතිය වැඩි වෙන, ටෙන්ෂන් එක වැඩි වෙන දේවල් මතක් කරාම අපිට ප්‍රශ්නයක් ඇති වෙනවා නම් වඩාම සුදුසු දේ තමයි ඒවා මතක් නොකර ඉඳීම. ඒකට හේතුව තමයි අපි අතහැරලා දැමිය යුතු දේවල් අතහැරලා අනාගතයට යන්න නම් අතීතය අවුස්ස අපි නැවත නැවත ඒකත් එක්ක කේවල් කරන එක, ඔට්ටු වෙන එක නවත්තන්න සිද්ධ වෙනවා. අපේ ජීවිතය ඉස්සරහට යන්නේ නෑ වගේ පේනවා අතීතය ගැන කනගාටු වෙන්නේ නැත්නම් අතීතය ගැන ආරවුස්සන්නේ නැත්නම්. ඒ වුණාට බුද්ධ දේශනාවට අනුව ගත්තහම අපිට ඒකේ බාධාවක් තියෙනවා. ඒක හොඳට කල්පනා කරලා බලන්න. අපේ ජීවිතේ අමතක කළ යුතු දේ අමතක කරන්නේ නැතුව ඒවා වර්තමානයට ගෙනල්ලා නැවත නැවත සාකච්ඡා කිරීම තුළ සහ නැවත නැවත කනගාටු වෙන්නට පරිසරයක් නිර්මාණය කිරීම තුළ එදා ඒ සිද්ධි ඇතිවෙච්ච වෙලාවල් වල අපේ හිත කොයි විදියට කලබල වුණාද, අපේ ශරීරයේ රසායනික මට්ටම කොයිතරම් වෙනස් වුණාද, ඒ මට්ටමටම මේවා නැවත මතක් කරනකොට අපිට කායිකවත් මානසිකවත් අධික අපහසුතාවයක් ඇති වෙනවා. ඒකෙන් වෙන්නේ අපිට සතුටෙන් ඉන්න තියෙන වර්තමාන කාලය නැති වෙලා යන එකයි. මේ බටහිර ලෝකයට ගත්තාම බටහිර ලෝකයේ කතා කරනවා සතිය පිළිබඳව, මයින්ඩ්ෆුල්නස් සම්බන්ධව. එතකොට සතිය කියලා කියන්නේ අපේ කරන හොඳ හා නරක දෙකම පිළිබඳව කල්පනාවෙන් ඉන්න එකයි. ඇයි? හොඳ කරත් කල්පනාවෙන් ඉන්න ඕනි, නරක කරත් කල්පනාවෙන් ඉන්නට ඕනි. හොඳ කිරීම තුළ අපි කල්පනාවෙන් ඉන්න එකේ ප්‍රයෝජනය තමයි අපිට ඒ හොඳ වැඩ කටයුතු දියුණු කරගන්න අවස්ථාවක් ලැබෙනවා. අපේ අතින් වැරදි අඩුපාඩු සිද්ධ වෙනවා නම්, නරකක් සිද්ධ වෙනවා නම් ඒ දේවල් ගැන සිහියෙන් ඉඳීම අපිට ඒ දේවල් මතුවට නොවෙන්නට වග බලා ගන්නට පරිසරයක් සකස් වෙනවා. අසිහියෙන් ඉඳගෙන හොඳ කළත් නරක කරත් ඒකේ අවාසියක් තියෙනවා. ඒ නිසා වර්තමානය කියන්නේ හැමතිස්සෙම හිස් අවකාශයකට වෙලා ඉන්න එකක් නෙමෙයි. වර්තමානය කියලා කියන්නේ අතීතයෙන් ඉගෙනගත්තු පාඩම් වලට අදාළව අනාගතය සකස් කරගන්න කටයුතු කරගන්න තැන. හැබැයි අපිට අතීතය පමණක් වර්තමානයට ගෙනල්ලා අතීතය හාරවුස්සවුස් අපේ ජීවිතේ අවුල් කරගන්න තැනට පරිසරය හැදුනොත් ඒකෙන් වැඩක් නැහැ. අතීතය කියන්නේ ඉක්ම ගිය කාලයට අපි ඒ කාලෙට හැමතිස්සෙම කරන්න ඕනි
ඒකෙන් පාඩමක් ඉගෙන ගන්න එක. අපිට සිද්ධ වෙච්ච සියලු සිදුවීම් වලින් පාඩමක් ඉගෙන ගන්න එක. හැබැයි ඒවා එක කලබල වෙන්න, ඒවා අවුස්ස නැවත ගඳ ගහන වැඩ කටයුතු කරගන්න සුදුසු නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරපු කාරණාව අපිට වැදගත් වෙනවා. අපේ ජීවිතය සකස් කරගන්නකොට කොහොමද දැන් මේ මහා නාමයට දේශනා කරපු කාරණාවත් එක්ක. මේක ඊ타ත්ම සරල ධර්ම කාරණාවක් මතු පිටට. හැබැයි හරියට අපි ඒක විමසලා බැලුවොත් ඒක ඊ타ත්ම ගැඹුරට යන කාරණාවක් බවට පත් වෙනවා. මම විශ්වාස කරනවා යම් කෙනෙක් මේ සිහිපත් කිරීම අර නැවත නැවත අනුස්මරණය කිරීම කියන කාරණාව පුරුද්දක් හැටියට සකස් කරගත්තොත් ඒක බොහෝ දෙනෙකුට ප්‍රයෝජනවත් වේවි. දැන් මෙතෙන්දී විශේෂයෙන් කියන්න ඕනි තව කාරණාවක් තියෙනවා. අපි මේ කතා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණ සම්බන්ධව. උන්වහන්සේට තිබුණු ගුණ වගේම අන්‍ය ආගමික ශාස්ත්‍රවරුන්ටත් ගුණ පිළිහිටලා තිබුණා. එතකොට ඒ ධර්මයන් අදහන ඒ ආගම් අදහන උදවියටත් ඒ විදිහටම ඒ ගුරුවරු පිළිබඳව මෙනෙහි කරගන්න බැරි කමක් නැහැ. බෞද්ධ කියන තෙරුවන් සරණ ගිය පිරිස තුනුරුවන් මෙනෙහි කරනවා වගේම අන්‍ය ලබ්ධික පිරිසත් තමන්ගේ ශාස්ත්‍රවරුන්ගේ ගුණ සිහිපත් කිරීම වැදගත් වෙනවා. ඒ පිළිබඳව කරුණ තවත් ඉස්සරහට අපි කතා කරනවා. එතකොට මේ අනුස්මරණය කියන්නේ ඉතා වටිනා දෙයක්. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ මහා නාමයට දේශනා කරන මේ කාරණා කීපයක් අනුස්මරණය කරාම ප්‍රශ්න විසඳෙනවා. අපිට ගොඩක් වෙලාවට තියෙන්නේ අනුස්මරණය කරාම හිත කලබල වෙන, කේන්ති වෙන, තරහ එන, අමනාපකම වැඩි වෙන, දාඩිය දාන, ආතතිය වැඩි වෙන දේවල් තමයි අපි කල්පනා කරන්නේ. එතකොට මේ දේවල් කල්පනා කරන්න අපිට අපහසුතාවම ඇති වෙනවා. කායිකවත් මානසිකවත් දුක්බර බවක්ම තමයි, අපහසුාවක්මයි, පීඩනයක්මයි ඇති වෙන්නේ. නමුත් දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අපිට මෙනෙහි කරන්න අපේ ජීවිතය සැනසීමටපත් වෙන, සතුටටපත් වෙන, සුවපත් භාවයටපත් වෙන දේවල්. මේ වර්තමානයේ තුල මම කතා කරන කාරණාවක් තමයි විශේෂයෙන්ම දැන් අපි බෞද්ධ කියන හැටියට, බෞද්ධය විතරක් නෙමෙයි මේ යහපත් කටයුතු කරන්නේ, ඒක වැරදි අදහසක් අපි මේ හිතනවනම් බෞද්ධ පිරිස විතරක් නෙමෙයි දන් දෙන්නේ, බෞද්ධ පිරිස විතරක් නෙමෙයි ගුණ යහපත් කටයුතු කරන්නේ, බෞද්ධ පිරිස විතරක් නෙමෙයි අන්‍ය අයට උදව් උපකාර කරන්නේ. ලෝකයේ සිහි කල්පනාව තියෙන, ගුණ නුවණ තියෙන, හොඳ නරක තේරෙන ඕනම මිනිස්සෙකුට ගුණධර්ම කියනවා පුහුණු කරන්න පුළුවන්. ඒ නිසා ඒක මේ බෞද්ධ කියන පිරිසකට හෝ සිංහල බෞද්ධ කියන ජනතාවකට සීමා වෙච්ච කාරණාවක් නෙමෙයි ගුණධර්ම කියන එක. ඒවා වරදවා වටහා ගන්න හොඳ නැහැ. ඒ වටහා ගැනීමේ වැරදිභාවය නිසා තමයි සමාජය අතර ලොකු ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ. එතකොට මේ අනුස්මරණය කිරීම තුළ අපි අපේ හිත සකස් කරගන්නකොට අපිට අනුස්මරණය කරන දේවල් ඕන තරම් තියෙනවා. දැන් අපි කොච්චර දන් දීලා තියෙනවද? දානය කියන එක ගත්තාම මේක සංඝික දානය කියන අදහසට නෙමෙයි එන්නේ. දානය කියන්නේ අපිට කරන්න පුළුවන් විවිධ දේවල් තියෙනවා. කාලය, ධනය, ශ්‍රමය ආදී විදියට. පරිත්‍යාගය. එතකොට අපි සිද්ධ කරපු යහපත් කටයුතු ඕන තරම් තියෙනවා. මේ දේවල් භාවිතාවට ගැනීම පිළිබඳව ගැටලුවක් අපිට තියෙනවා. හේතුව අපි ආගම සහ නැත්තම් මේ ආධ්‍යාත්මික ලෝකය සහ ලෞකික ලෝකය කියන එක වර්ග දෙකකට බෙදලා ඒ දේවල් වල අපි තීරණ ගන්නේ ඒවා කොටස් වශයෙන් හදාගත්තු වැඩපිළිවෙලක් හැටියට. ඒක මම මෙහෙම විග්‍රහ කළොත් අපි හිතනවා මාසෙකට දවසක් දානි හදාගෙන මල් ටිකක් අරගෙන පහන් අරගෙන සුදු ඇඳගෙන පන්සල් ගියාම ඔන්න අපේ ආධ්‍යාත්මික ජීවිතේ ඒක. ඊළඟට අපිට සාමාන්‍යයෙන් ගත කරන දෛනික ජීවිතය තුළ gedara dora රාජකාරිය මගතොට පාසල ආදී මේ දේවල් ගත්තාම ඒ දේවල් අපේ අනිත් ජීවිතය කියලා හිතනවා. මේ දෙක අතර තියෙන ගැටණයේදී තමයි අපිට ගොඩක් වෙලාවට
මේ සාමය කියන එක මානසික සුවය කියන එක නැති වෙලා ගිහිලා තියෙනවා. ඒක දකින්න විදිහ අනුව තමයි අපිට මේකේ ඇති වෙන ප්‍රතිඵලය කොයි වගේද කියන එක හිතා ගන්න බැරි වෙලා තියෙන්නේ. මගේ යෝජනාව තමයි අපි සිල්වත් වෙන්න ඕනි, ගුණවත් වෙන්න ඕනි පන්සල් යද්දි විතරක් නෙමෙයි. පොය දවසට විතරක් නෙමෙයි. අපේ සීලය කියලා කියන්නේ මිනිසෙක්ගේ හික්මීමයි. ඒතර ඒ හික්මෙන ක්‍රමය සංවරය කියන එක ඒක වැඩපොලෙත්, මගතොටෙත්, පාසලෙත්, පන්සලෙත්, පල්ලියෙත් ඕන තැනක තියෙන්න ඕන එක. සරලව ගත්තොත් තමන් හුදකලාව ජීවත් වෙනකොටත් ඒ සංවරය කියන එක තමන්ට වැදගත්. සංවරයෙන් අදහස් කරන්නේ ජීවිතයට අවශ්‍ය අනවශ්‍ය දේවල් ටික තෝරා බේරාගෙන ඒ දේවල් පිළිබඳව තමන් විසින් තමන්ට හදාගන්න වාරණයක්. ඒක කාටවත් බය කරන වැඩක් නෙමෙයි. එතකොට ඒ තමන්ගේ සංවරය සකස් කරගත්තට පස්සේ ඒ සංවරය පන්සලටද, පල්ලියටද, වැඩපොළටද, පාරටද කියන එක අදාළ වෙන්නේ නැහැ. ඒ තුළ ගුණධර්ම වැඩෙන්නට ඕනේ. ඒකයි කාරණාව. නීතිය කියන එක නම් නීතිය කොතනත් එකක් වෙන්න ඕනේ. එතකොට අපි ප්‍රතිපත්තියක් අනුව ජීවත් වෙනවා නම් ඒ ප්‍රතිපත්තිය දරදඬු ප්‍රතිපත්තියක් වෙන්නේ නැතුව, නමුත් ඕනවට වඩා ඒක නම්‍යශීලී කරන්නෙත් නැතුව, එක එක්කෙනාට අනුව වෙනස් කරන්නෙත් නැතුව අපි ප්‍රතිපත්තිකරුකව ජීවත් වෙනවා. එතකොට ඒ තැන, ඒ වැඩපිළිවෙල මේ තැන්දි මෙහෙම වෙන්න ඕනි, මේ තැන්දි මෙහෙම වෙන්න ඕනි කියන එකක් නෙමෙයි තියෙන්නේ. ඒ වැරදි වැටහීම නිසා තමයි අපිට අද ආගමික ජීවිතය සහ මේ බාහිර නැත්තම් ලෞකික ජීවිතය කියන එක, දෛනික ජීවිතය කියන එක, සාමාන්‍ය ලෝක ජීවිතය කියන එකත් එක්ක ගැටණයක් සකස් වෙලා තියෙනවා. ඉතින් මිනිස්සු ඒ පිළිබඳව තේරුම් නොගැනීමේ වරද දිගටම තියෙනවා. එතකොට කොහොමද මේක භාවිතාවට ගන්නෙ? දැන් අපි කොච්චර දන් දීලා තියනවද? මොනතරම් උදව් උපකාර කරලා තියනවද? මොනතරම් මිනිස්සුත් එක්ක ගනුදෙනු කරනවද යහපත් විදියට? මේ හැමදේම අපිට ප්‍රශ්නයක් වුණාම අපි හැමතිස්සෙම කරන්නේ අපේ වටපිටාවේ ඉන්න අයගේ උදව් උපකාර බලාපොරොත්තු වෙලා සහ ඒගොල්ලොත් එක්ක මේක විසඳ ගන්න බලන්න. ප්‍රධාන වශයෙන් බාහිරින් ඇති වෙන දෙයකට වඩා මානසික වේදයක් ඇති වුණාම ඒක අපි විසඳ ගන්න පුළුවන් තරම් උත්සාහ කරන්නට ඕන ආධ්‍යාත්මිකවමයි, මානසිකවමයි. එතකොට මානසික සහනය උදා කරගන්න අවශ්‍ය කරන විදිහ අපිට ඕන තරම් අපේ ජීවිතේ පුහුණු කරලා තියෙනවා. ඒවා නැවත අවසල නොගැනීමේ විපාකයයි අපිට මේ වෙන්නේ. උදාහරණයක් විදියට ගත්තොත් අපි යම් සිද්ධියක් අපිට හිතරිදෙන යමක් සිද්ධ වුණා නම් ඒ සිද්ධිය අපි වර්තමානයේත් නැවත අපිව කොනිටනවා නම්, නැවත නැවතත් අපිව රිද්දනවා නම්, ඒකට අදාළ යම් දෙයක්, යම් කෙනෙක් ආදී මොකක් හරි සම්බන්ධතාවයක් තියෙන වස්තුවක් තියෙනවා නම් එක විදිහක් තමයි අපිට ඒ පිළිබඳව කල්පනා නොකරම අතහරින්න පුළුවන්කම හදාගන්න එක. එහෙම නැත්තම් ඒකට සම්බන්ධ මිනිස්සෙක් නම් මිනිස්යාගේ ජීවිතය තුළ හොඳ සහ නරක දෙකම තියෙනවා. අපි යම් විදියකින් නරක විතරක් දකින්න පුරුදු වුණොත් අපිට පේන්නේ නරක විතරමයි. අපි පොඩි හරි හොඳක් තිබිලා ඒ හොඳ පිළිබඳව, ඒ යහපත පිළිබඳව චූටි හරි දෙයක් තිබිලා දැකලා ඒ ගැන සිහියට ආවොත් අපේ අර අධික වැති වෙලා තියෙන මානසික පීඩනය පොඩි වෙලාවකට හරි අඩු වෙනවා. එතකොට ඒ පොඩි වෙලාවකට හරි අඩු වෙලා යන ඒ පීඩනය චූටි දේවල්, චූටි ප්‍රමාණ වලින් එකතු වුණත් අපිට ලොකු ප්‍රදේශයක් ආවරණය කරගන්න පුළුවන්. ඒ නිසා කල්පනා කරන්න ඕනි දෙයක් තමයි අනුස්මරණය කරනකොට අපේ හිත රිදෙන, කලබල වෙන, ප්‍රශ්න හැදෙන දේවල් පිළිබඳව නැවත නැවත කල්පනා නොකර ඉන්නට උත්සාහ කිරීම. එක 100% අතාරින්න බෑ. හැබැයි ටික අපිට මේ දේවල් වලින් නිදහස් වෙන්නට සිද්ධ වෙනවා. මොකද ගිය දේ ගිය හැටියට පිළි අරගෙන ඉන්නත් ජීවිතේ සකස් කරගන්න වෙන වෙලාවල් තියෙනවා. ඒක අවස්ථාවක එක සයින්හන්සේ නමක් කියනවා
තමන්ට අවැඩ කරපු අයට කර්ම විපාක ඵල දෙන්න කියලා ප්‍රාර්ථනා කර කර ඉන්න අවශ්‍ය නැහැ. ඒගොල්ලන්ට අපිට කරපු දේවල් වලට දඬුවම් දෙන්න. අපි දඬුවම් සැලසුම් කර කර ඉන්න අවශ්‍යතාවයක් නැහැ. කර්මය සුදුසු වෙලාවට ඒ උදවියට දඬුවම් ගෙනල්ලා දේවි කියලා. ඒ නිසා අනුස්මරණය කරනකොට අපිට මානසික සුවය ඇති කරගන්නට අවශ්‍ය වෙන විදියටයි ඒ කටයුත්ත කරගන්න ඕන. විශේෂයෙන්ම අපිට තියෙන ඊ타ත්ම සුළු කාලයක් නේ ජීවත් වෙන්න. අන්න ඒ සුළු කාලය නිසා අපි උත්සාහ කරන්නට ඕන කොහෙවත් ඉන්න උදවිය නිසා මම මොකටද මගේ හිතේ සැනසීම නැති කරගන්නේ? මොකද්ද මට ඇති වැඩේ අනිත් අය ගැන කල්පනා කිරීම තුළ. ඒ නිසා මම කල්පනා කරන්නේ මට ප්‍රයෝජනවත් වෙන දේවල් විතරයි. එක අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ ඇසුරු කරන්න සුදුසු කල්යාණ මිත්‍රයෝ පමණයි. ඇසුරට සුදුසු මිත්‍රයෙක් නැත්තම් හුදකලාව ජීවත් වෙන්න කියලා. ඒ වගේ අපි උත්සාහ කරන්න ඕන අපේ ජීවිතයට ප්‍රයෝජනවත් වෙන දේවල් විතරක් කල්පනා කරන්නට. ඒක යහපත් සිහියෙන් කරන්න ඕනි වැඩක්. අපි ඔය යහපත් සිහියෙන් වැඩ කරනවා කිය කට්ටිය කතා කරාට ඒක 100%ක් ඔය කියන තරම්ම සකස් වෙලා එන එකක් නෙමෙයි. ඒ නිසා අපි උත්සාහ කරමු අපේ වැඩපිළිවෙල සිහිය සකස් කරගෙන වර්තමානයේට අපේ ජීවිතය ගලපාගෙන අපිට විශේෂයෙන්ම තමන්ගේ සැනසීම වැඩෙන විදියට කටයුතු කරගන්න. ඒක තමන්ගේ නිවසේදීම නිවසේ ඉන්න අයගේ තියෙන දේවල් එක්ක වෙන්න පුළුවන්. වටපිටාවේ ඉන්න අයගේ දේවල් එක්ක වෙන්න පුළුවන්. කල්පනා කරන වාරයක් පාසා අපහසුතාවයක් ඇති වෙනවා නම් ඒවා කල්පනා නොකර ඉන්න තරමට පහසුයි. ඒ නිසා ඒ කල්පනා කිරීම තුළ තමන් අපහසුතාවයට පත් කරන සිද්ධි නැවත නැවත මතක් කර නොගැනීම ප්‍රයෝජනවත් වෙනවා. මම ඒකට තව යමක් කියන්න කැමතියි. සමහර වෙලාවට අපි ඔය වෙච්ච දේවල් සහ වෙයි කියලා හිතාගෙන ඉන්න දේවල් ගැන කල්පනා වෙනකොට අපිට ගොඩක් වෙලාවට අපේ හිත දැඩිව රිදෙනවා. නිකන් තෙරපන ගතියක්, පීඩනයට ලක් කරන ගතියක් එනවා. එතකොට මම යෝජනාවක් කරනවා මේ පපුවේ මැද තියෙන වල දිහාව චුට්ටක් බලන්න. එතන කොහොමද Tamanට දැනෙන්නේ කියලා. එතන පුපුරු ගහනවා නම්, එතන රිදෙනවා නම්, කකියනවා නම් ඒ කියන්නේ අපිට බලවත්සේ ඒ සිද්ධිය දැනිලා. ඒ තැන වැඩි අපහසුතාවයක් නැත්තම් ඒ කියන්නේ අපිට ඒක එච්චර දැනිලා නැහැ. සමහර දේවල් තියෙනවා ගණන් නොගෙනම අතහරින්න ඕනි දේවල්. සමහර දේවල් තියෙනවා ගණන් ගන්න ඕනි, හැබැයි ඒවට ප්‍රතිචාර දක්වන්න හොඳ නැහැ. සමහර දේවල් වලට ප්‍රතිචාර දක්වන්න ඕන, හැබැයි ප්‍රතිචාරය ටිකක් පරක්කු කරන්න ඕනි. මගේ යෝජනාව තමයි එහෙම ප්‍රතිචාරයක් දක්වන්න අවශ්‍ය නම් ඒක සැලසුම් කරන්න. ඒකට ගැළපෙන වචන ටික, ඒකට ගැළපෙන වේලාව, ඒකට ගැළපෙන අවස්ථාව, මේ සියලු දේ සැලසුම් කරලා, හැබැයි හදවත රිදව ගන්න නැතුව, හිත රිදව ගන්න නැතුව, ආවේගශීලී නොවේ ප්‍රතිචාර දක්වන්න පරිසරයක් හදාගන්න. ප්‍රතිචාර නොදක්වා ඉන්න අවශ්‍ය නැහැ. ප්‍රතිචාර දක්වපු තැනට ප්‍රතිචාර දක්වන්නට අවශ්‍ය විදිහට අපි පරිසරය හදාගන්නට ඕන. ඒ ගැළපෙන දෙයට විතරක්. අර කියමනක් තියෙනවනේ, ණයාට වුණත් හැමදාම දරමිටියට බඳින්න දෙන්න එපා. ටික දවසක් යනකොට එක දිගට දරමිටියට බඳිනවා නම් ඉඳලා හිටලා හරි පොඩ්ඩක් පෙනේ පුප්පල පෙන්නුවට කමක් නැහැ මමත් නයෙක් කියලා. හැබැයි පෙනේ පිප්පුවට දෂ්ට කරන්න එපා. පෙනේ පිප්පුවට දෂ්ට කරන්න අවශ්‍ය නැහැ. දෂ්ට කරලා හානියක් කරන එක නෙමෙයි අපේ බලාපොරොත්තුව. මමත් නයෙක්, මටත් බැරි කමක් නැහැ කියන එක පෙනුනට කමක් නැහැ. ඒකෙන් කියන්නේ නැහැ අපි අනිත් අයට හානි කරනවායි කියලා. ඒකට අපි කියන්නේ ඔළුවට අත හොදන්න දෙන්න එපා කියලා. එතකොට නිහතමානීකම කියලා කියන්නේ ඔළුවට අත හොදන්න දෙන එකට නෙමෙයි. අපි කියන්නේ කරේ නගින්න එනවා කියලා. ඒකට නෙමෙයි. අපි දන්නවා, අපිට තේරෙනවා. හැබැයි අපේ සීමාව තියාගෙන අපි කටයුතු කරන ගමන් අපේ ප්‍රතිචාරය දක්වන්නට ඕන Tamanටත්
ඒ සඳහා ලක් වෙන අනිත් කෙනාටත් හානියක් නොවන විදිහට. එතකොට තමයි තමන්ට සැනසීමක් ඇති වෙන්නේ. තමන් නිවැරදි වෙන්නට ඕන. ඒ නිසා මේ අනුස්මරණය කිරීම කියන කාරණාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කාරණා ටික මම කෙටි කරලා අරගෙන පැහැදිලි කරනවා. විශේෂයෙන්ම මහානාම අහන්නේ තමන් තෙරුවන් සරණ ගිය කෙනෙක් හැටියට කොහොමද නිරන්තර සිහියෙන් ඉන්නේ? එහෙම නැත්නම් මොනවද හැමතිස්සෙම කල්පනා කරන්න ඕනි කියන එක තමයි මහානාම අහන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ සඳහා කාරණා ගණනාවක් දේශනා කළා. මම මේ පිළිබඳව තියෙන සූත්‍ර දේශනාවයි ටිකක් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාවට අනුව කපිලවස්තුවේ ශාක්‍ය ජනපදයේ නිග්‍රෝධාරාමේ වැඩ ඉන්න කාලේ තමයි මහානාම බුදුරජාණන් වහන්සේ හමු වෙන්නේ. ඒ වෙලාවේ මහානාම බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, කොහොමද ස්වාමීනි මේ සිත එකඟ කරගෙන හිතේ වීරිය ඇති කරගෙන කුසීතකම නැති කරගෙන සැනසීමෙන් කටයුතු කරගන්න කියලා. ඒ අනුව තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනාව පැහැදිලි කරන්නේ, දේශනා කරන්නේ මොකද්ද කෙරෙන්න ඕනි කියලා. ඒ තියෙන කාරණා ටික මම සාරාංශ වශයෙන් අරගෙන නමුත් කිසියම් ප්‍රමාණයක විස්තරාත්මකව ඉදිරිපත් කරන්නම්. අපි බලමු මේ දේවල් කොහොමද අපිට යොදා ගන්න පුළුවන් කියලා. දැන් අපි දන්නවා බුදුරජාණන් වහන්සේ කියන්නේ අපි සරණ ගිය ශාස්ත්‍රවරයන් වහන්සේ. උන්වහන්සේගේ ගුණය අනිත් අයට සංසන්දනය කරන්න බෑ. ඒක අපි දකින විදිය. එතකොට බෞද්ධ කියන පිරිස දකින විදිහ ඒක. එතකොට අන්‍ය ආගමික උදවිය තමන්ගේ ශාස්ත්‍රවරුන් දකින්නේ අනිත් සියලු දෙනාට වඩා ශ්‍රේෂ්ඨ හැටියට. ඉතින් ඒකේ යාළුවා දකින විදිහ. ඒතර අපිට එතෙන්දී ඒ කාටවත් දොස් කියන්න බෑ. මේක අපි දකින විදිහ. ඒතර බුදුරජාණන් වහන්සේ මහානාමට පැහැදිලි කරනවා, මහානාම යස්මින් මහානාම සමයේ අරිය ශාවකෝ තථාගතං අනුස්සරති. නේවස්ස තස්මින් සමයේ රාග පරියුට්ඨිතං චිත්තං හෝති. න දෝෂ පරියුට්ඨිතං චිත්තං හෝති. න මෝහ පරියුට්ඨිතං චිත්තං හෝති. මහානාම යම් වෙලාවක තථාගත ශ්‍රාවකෙක් තථාගතයන් පිළිබඳව සිහිපත් කරනවද, ඒ මොහොත තුල ඒ පුද්ගලයාගේ හිත රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් ආවරණය වෙන්නේ, වැහෙන්නේ නැහැ කියනවා. මොකද්ද මේ කාරණා? තථාගතයන් වහන්සේ අනුස්මරණය කරනවා කියන්නේ බුදු ගුණ මෙනෙහි කරනවා කියන එකයි. තථාගතයන් වහන්සේ ගුණ මෙනෙහි කරනවා කියන එකයි. ඒතර මේ ගුණ අපි අහලා තියෙනවා, අපි කතා කරලා තියෙනවා. ඒක තමයි ප්‍රධාන වශයෙන් සාරාංශ කළා ගුණ 9කට අරගෙන තියෙන්නේ ඉතිපිසෝ භගවා අරහං කියන කාරණා ටික. එතකොට ඉතිපිසෝ භගවා අරහං, භාග්‍යතුන් වහන්සේ මේ ආකාරයෙන්ද අරහං වනසේක. ඒතර අරහං ගුණය පිළිබඳව කිසියම් දැනුමක් සකස් කර ගන්නවා. ආරකත්තා හතත්තාච කිලේසාරේන සෝමුනි හත සංසාර චක්කාරෝ පච්චයාදීන චාරහෝ. සංසාරය නැමැති මේ ගමනේ අරටුව සිඳලපු නිසා, සියලු කෙලෙස් දුරු කරපු නිසා උන්වහන්සේ සියලුම ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ට සුදුසුයි. ඒ නිසා අරහා කියලා කියනවා. එතකොට ඒ ගුණය පිළිබඳව Tamanට කිසියම් දැනුමක් තියෙනවා නම් ඒ දැනුම භාවිතා කරගෙන කල්පනා කරනකොට ඒ අවස්ථාව තුල යම් කෙනෙක්ගේ හිත රාග දෝෂ මොහෙන් යටපත්, රාග දෝෂ මොහෙන් වැහිලා තියෙනවා නම් රාග දෝෂ මොහය යටපත් කරගන්න හේතු වෙනවා කියලා කියනවා. මේක තව ටිකක් සරලව ගත්තොත් දැන් අපේ හිත කලබල වෙලා තියෙන වෙලාවට අපි කොච්චර අසිහියෙන් ඉන්නවද කියනවා නම්
අපි කලබල වුණාම අපි කියන්නේ කොරස් කටෙත් අත දාගන්න බෑ කියලා. කොරස් කට කියලා කියන්නේ ඔය ඇත්තෝ විවිධ දේවල් හොදන්න පාවිච්චි කරන ලොකු භාජනයට. මේ භාජනයේ කට කොච්චර ලොකු වුණත් කලබල වුණාට පස්සේ ඒකට අත දාගන්න බෑ මොකද කලබලයේ වැඩි නිසා. එතකොට යම් කෙනෙක්ට සුළු මොහොතකට හෝ සිහිය උපදවා ගන්න පුළුවන් නම් බුදු ගුණය හරහා හිත එකඟ කරන්න පුළුවන් කියලා කියන්නේ මේ කලබලය නැති කරන්න පුළුවන් කියලා කියන්නේ. ඇයි? එක අවස්ථාවක බුදුරජාණන් වහන්සේ මතක් කරනවා භික්ෂුන් වහන්සේලාට මහණෙනි දවසක් සක්‍ර දෙවියෝ තමන්ගේ සේනාවට කතා කළා කියනවා ඔබ යුද්ධයට ගිය වෙලාවට ඔබට තැතිගැන්මක් බයක් ඇති වුණොත් ඔබ මාව සිහි කරන්න මගේ කොඩිය සිහි කරන්න වරුණ පජාපති ඊසාන ආදී මේ දෙවිවරු සිහි කරන්නට එහෙම නැත්නම් එයාලගේ කොඩිය සිහි කරන්නට එතකොට එයාලා ඔබේ බය නැති වෙනවාය කියලා. බුදුරජාණන් වහන්සේ තෙන්දී පැහැදිලි කරනවා මහණෙනි එහෙම සක්‍රයා කිව්වට බය නැති වෙන්නේ. හේතුව ඇයි? ඒගොල්ලෝ රාග දෝෂ මෝහ වලින් යුක්තයි. රාග දෝෂ මෝහ වලින් නිදහස් නැහැ. ඒගොල්ලොත් බයට පලා යනවා. ওই දෙවිවරු ටිකත් බයට පලා යනවා. ඉතින් එහෙම කෙනෙක් ගැන සිහි කරා කියලා ඔබට යහපතක් වෙන්නේ නැහැ කියලා. ඒ නිසා තථාගතයන් පිළිබඳ ඔබ අරණ්‍ය වාසීව කැලේ වෙහෙර විහාරවල වාසය කරනකොට බයක් තැති ගැනීමක් ලොමුද හැ ගැනීමක් ඇති වුණොත් හිත කලබල වුණොත් සංසුන් කරගන්න තියෙන එකම දේ තමයි තථාගතයන් පිළිබඳ මෙනෙහි කරන්න. කොහොමද? ඉතිපි සෝ භගවා අරහං ඉතිපි සෝ භගවා සම්මා සම්බුද්ධෝ ඉතිපි සෝ භගවා විජ්ජාචරණ සම්පන්නෝ ඉතිපි සෝ භගවා ලෝකවිදු සුගතෝ අනුත්තර පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සාන බුද්ධ භගවා කියන ගුණ ටික මෙනෙහි කරගන්නට. දැන් මෙහෙම ගුණ මෙනෙහි කරනකොට මොකද වෙන්නේ? අර කලබල වෙච්ච නොසන්සුන් වෙච්ච හිත ටික ටික අපේ සංසුන් භාවයටපත් වෙනවා. ඔබ දැකලා තියෙනවනේ සමහර වෙලාවට දැන් ලංකාවේ එහෙම හැන්දෑවකට කනත්තක් අයිනෙන් යනකොට සමහර අයගේ හිත කලබල වුණොත් බය වුණොත් ඒ අය ශනිකව ඉතිපිසෝ ගාතාව කියා එතනින් දුවනවා. ඒ යන්නේ අර ඒ වෙලාවට අපිට පොඩි විශ්වාසයක් තියෙනවා මෙහෙම මෙනෙහි කරාම අපේ හිත බය නැති කරනවායි කියලා. එහෙම හිත සකස් කරගන්න ඒ වෙලාවට පුළුවන් නම් මේක භාවනාවක් හැටියට ගත්තොත් ඔබට විශාල වශයෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒ නිසා බුදු ගුණ මෙනෙහි කිරීම, අනුස්මරණය කිරීම රාග දෝෂ මෝහ යටපත් කරන්න හේතුවක් වෙන බව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා. එතකොට මේකේ තියෙන වටිනාම කාරණා මෙන්න මේ විදිහට ගන්න ඕනේ. දැන් යම් කෙනෙක් යම් වෙලාවක තථාගතයන් පිළිබඳ සිහිපත් කරනවා නම් ඒ සිහිපත් කරන වෙලාවේදී ඒ කෙනාගේ හිත රාග දෝෂ මෝහයෙන් ඉවත් වෙලා ඍජු බවට පත් වෙනවා. ඒ කියන්නේ හිත වර්තමානයට එනවා. වර්තමානයට ආවට පස්සේ මොකද වෙන්නේ? ඒ කෙනාට හිතේ පිරිසිදු බව දැනෙන්න පටන් ගන්නවා. හිත සැහැල්ලු වෙනවා. දැන් ගොඩක් වෙලාවට බුද්ධානුස්සතිය කරන උදවිය කියනවා හිත බොහෝ සැහැල්ලු වුණා. පුළුන් ගොඩක් වගේ පාවෙනවා දැනුණා. මුළු ඇඟම නිවි යනවා වගේ දැනුණා. හිත බොහෝම නිස්කලංක වුණා කියලා කතා කරනවා. ඒවා තමයි ප්‍රතිඵල. ඒ සාමාන්‍යයෙන් එදිනදා ජීවිතේ ගන්න පුළුවන් පොඩි ප්‍රතිඵල. එතකොට මේ පිළිබඳව නැවත දිගට මෙනෙහි කරලා භාවනාමය මානසිකාරයක් ඇති කරගත්තොත් බුදු ගුණය පිළිබඳ නැවත මෙනෙහි කරමින් අපේ හිත පුහුණු කරන්න ගත්තොත් ඒ හිත බොහෝ සැනසීමටපත් වෙනවා කියන එකයි පැහැදිලි කරන්නේ. ඉතින් එහෙම හිතක තමයි සත්‍ය කියන එකත් අවබෝධ වෙන්නේ. කලබල හිතක, නොසන්සුන් හිතක සත්‍ය කියන කාරණාවට ඉඩක් නැහැ. හැමතිස්සෙම සත්‍ය එන්නේ පිරිසිදු හිතක. ඒ නිසා ඔබට පිරිසිදු හිතක් සකස් කරගන්න බුද්ධානුස්සතිය හේවත් බුදුගුණ අනුස්මරණය වැදගත් වෙනවා. ඊට පස්සේ දෙවැනි කාරණාව තමයි
ධම්මානුස්සතිය. දෙවෙනි කාරණාව ධම්මානුස්සතිය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙක්ට හිත ධර්මයට නැත්නම් දහම් ගුණ කෙරෙහි යොමු කරගන්න පුළුවන් නම් ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ එහිපස්සිකෝ ඕපනයිකෝ ආදී විදියට මෙනෙහි කරගන්න පුළුවන් නම් ඒ මෙනෙහි කරමින් හිත කාලය ගත කරන වේලාව තුළ ඒ කෙනාගේ හිතේ රාග දෝෂ මෝහ මේ නොසන්සුන්කම් අඩු වෙලා ගිහිල්ලා කලබලය අඩු වෙලා සංසුන් වෙනවාය කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා තුන්වෙනි කාරණාව හැටියට සංඝං අනුස්සරති. සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ආදී විදියට මෙනෙහි කරමින් ශ්‍රාවක සංඝයා පිළිබඳව ඇති කරගන්න ඒ සතිමත් බව අනුස්මරණය. මෙතෙන්දී ශ්‍රාවක සංඝයා කිව්වහම පොඩි පැහැදිලි කිරීමක් කරගන්න වෙනවා. දැන් ශ්‍රාවක සංඝ කිව්වහම හාමුදුරුවරු විතරක් කියන අදහස නෙවෙයි මේක ගන්න. සිව් පිරිස හඳුන්වන්න වෙනම තියෙනවා ක්‍රමයක්. බික්කු සංඝ බික්කුණී සංඝ ආදී විදියට. හැබැයි මෙතන ශ්‍රාවක සංඝ කියලා කියන්නේ සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මගඵල වලටපත් වෙච්ච උත්තමයන් වහන්සේලා. එතකොට ඒ මාර්ගය තුළ ගමන් කරන උදවිය. එතෙන්දී ගැහැණු පිරිමි ભેදයක් නැහැ. ගිහි පැවිදි ભેදයක් නැහැ. එතකොට ගිහි උදවියගෙත් ඉන්නවා මගඵලලාභී උදවිය. පැවිද්දොන්ගෙත් ඉන්නවා. එතකොට මේ සියලු දෙනාම මේකට අයිති වෙනවා. ඒ නිසා එතන ශ්‍රාවක ගුණය පිළිබඳ මෙනෙහි කරනකොට ගිහිද පැවිදිද කියලා කතාවක් නැහැ. අපිට හිතනවා මේ සුපටිපන්නෝ භගවතෝ කියලා වඳින්නේ හාමුදුරුවන්ට විතරයි කියලා. එහෙම එකක් නෙමෙයි තියෙන්නේ. එතකොට මෙතන කතා කරන්නේ ගුණ. එතකොට ගිහියෙක් වුණත් පැවිද්දෙක් වුණත් සෝතාපන්න ඵලයටපත් වුණා නම් ඒ ශ්‍රාවක ගුණ තියෙනවා. සකදාගාමි වුණා නම් ශ්‍රාවක ගුණ තියෙනවා. ඒක ගැහැණු පිරිමි ભેදයක්වත් නැහැ එතෙන්දී. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා උන්වහන්සේගේ ශිෂ්‍ය පිරිස සුපටිපන්නයි, උජුපටිපන්නයි, ඥායපටිපන්නයි ආදී විදියට මෙනෙහි කරනවා. ඒ මෙනෙහි කරමින් කාලය ගත කරන කෙනාට රාග දෝෂ මොහ වලින් හිත මුසපත් වෙන්නේ නැහැ කියන එක දේශනා කරනවා. ඒතර මේක ආධ්‍යාත්මික නැත්නම් තමන් කරලා බලන්නට ඕන. තමන් මෙනෙහි කරනකොට තමන් මේ සඳහා යෙදෙනකොට තමයි ඒකේ ප්‍රතිඵලය කොයි වගේද කියලා තමන්ට තේරෙන්න පටන් ගන්න. මේක දැන් මේ දේශනාවක් හැටියට කරාට මේක අපි කරාට පස්සේ අපිට ලැබෙන ප්‍රතිඵලය මේ කතා කරනවට වඩා වෙනස් විදියකට අපිට දැනෙනවා. ඒක විඳලම බලන්නට ඕන. ඒ නිසා යම් කෙනෙක් යම් වෙලාවක කලබලකාරී මනසක් ඇති වුණොත් ඒ වෙලාවේදී සිහිය උපදවාගෙන අපිට පුළුවන් නම් ශ්‍රාවක සංඝ ගුණ සිහිපත් කරන්න එය ඊ타මත්ම වටිනා කාරණාවක් බවට පත් වෙනවා. මෙතෙන්දී අයි මේ සිහිය උපදවා ගන්න කියලා කියන්නේ. ඒකට හේතුවක් තියෙනවා. ගොඩක් වෙලාවට අපේ අය කරන්නේ අපිට උගන්වන්නෙත් සමහර වෙලාවට තරහ එනකොට මෛත්‍රී කරන්න කියනවා. ඒක නිකන් හරියට තරහ උඩ වාඩි වුණා වගේ වැඩක්. ඒක කවදාවත් තරහ උඩ වාඩි වුණා කියලා තරහ නැති වෙන්නේ නැහනේ. තරහ යටපත් වෙනවා විතරයි. එතකොට හරියට නිකන් අර තනකොළ ගොඩක් උඩ අපි ටික කාලයක් මොනවා හරි බර දෙයක් තියලා තිබුණොත් ඒ තනකොළ ටික මැරෙන එකක් නෑ. හැබැයි කහ පාට වෙලා පන නැතුව නිකන් ඔහෙ වැටිලා තියෙනවා. උඩට එන්න බැරි නිසා. හැබැයි යම් දවසක ඒ ගල අයින් කරලා එතනට හොඳට එළිය වැටෙන්න සකස් කළොත් අර තනකොළ ටික නැවත සකස් වෙලා එන්න පුළුවන්. ඒ වගේ අපි තරහ උඩ වාඩි වෙලා සුවපත් වේවා කියලා මෙනෙහි කර හිටියට හරි ප්‍රතිකර්මය නොකළොත් අර වාඩි වෙලා ඉඳපු නිසා නැත්තම් ඒක යටපත් කරන් ඉඳපු නිසා ඔහෙ තිබුණට පස්සේ දවසක නැවත මතුවෙලා එනවා. ඒ නිසා මේ කරන්නේ අපේ මේවා ඒ වෙලාවට පිළියම් හැටියට යොදා ගන්න එකක් නෙමෙයි, ජීවිතේ පුරුද්දක් ඇති කරගන්න එකක්. පුරුද්දක් ඇති කරගත්තාම මේ දේවල් ස්වභාවයෙන් අපි තුල තියෙනකොට බාහිර විස බීජ වලට අපිට කරදර කරන්න තියෙන අවස්ථාව අඩු වෙනවා.
අපේ ඇතුළට කාවදින තියෙන අවස්ථාව අඩු වෙලා යනවා. ඒ නිසා මේ දේවල් වලින් ප්‍රයෝජන ගන්න ඒ සඳහා යෙදෙන්නටම ඕන. ඊළඟ කාරණාව හතරවෙනි කාරණාවේ දේශනා කරනවා තමන්ගේ සීලය පිළිබඳ මෙනෙහි කරන්න කියලා. අපි කාටත් කිසියම් ප්‍රමාණයක ප්‍රතිපත්තියක් තියෙනවානේ. භික්ෂු භික්ෂුණීන් ගත්තාම ධර්ම විනයත් එක්ක තියෙන ප්‍රතිපත්ති තියෙනවා. ගිහි අය ගත්තාම පංචශීලයේ ඉඳන් තියෙන ගුණධර්ම ටිකක් තියෙනවා. තමන්ගේ ප්‍රතිපත්තිය පිළිබඳ මෙනෙහි කරන්නටලු. සමහර අයගේ ප්‍රතිපත්ති තියෙනවා මම සුදු අඳිනවා මම මාල්ස් මාළු කන්නේ නැහැ මම සෙරෙප්පු දාන්නේ ආදී විදියට හදාගත්තු ඒවා තියෙනවා. ඒ දේවල් නෙවෙයි මේ සීලය කියලා කියන්නේ. තමන් කන දේ අනුව සිල්වත්කම තීන්දුව කරන්නේ නැහැ. අඳින විදිය අනුව සිල්වත්කම තීන්දුව කරන්නේ නැහැ. තීන්දුව වෙන්නේ කය සහ වචනය මෙහෙයවලා සිදු කරන දේවල් අනුව. එතකොට හිතකය වචනය සකස් කර ගන්නට යොදා ගන්න වැඩපිළිවෙල අනුව තමයි සීලය කියන එක තීන්දුව වෙන්නේ. ඒ නිසා වැඩිපුර කෑවා කියලා හෝ වැඩිපුර නිදාගත්තා කියලා හෝ හයියෙන් ඇවිද්දා කියලා හෝ සිල් බිඳෙනවා කියලා එකක් නැහැ. හෙමින් ඇවිද්දා කියලා හෝ ටිකක් කෑවා කියලා හෝ අඩුවෙන් නිදාගත්තා කියලා හෝ අඩුවෙන් කතා කරා කියලා හෝ සිල් රැකෙනවා කියලා එකකුත් නැහැ. කතා කරාට කතා කරන දේ තෝරා බේරා ගැනීම තුළ තමයි සිල් රැකීම හෝ බිඳීම තීන්දුව වෙන්නේ. ඒ විදිහට තමන්ගේ සීලය පිළිබඳ මෙනෙහි කරගන්නට තමන්ට අවස්ථාව සකස් කරගන්න ඕනේ. දැන් මෙහෙම දේශනා කරනවා තමන්ගේ සීලය තමන් මෙනෙහි කරනකොට තමන්ගේ ප්‍රතිපත්තිය තුළ තණ්හාවට පාර සකස් වෙන්නේ නැත්තම් කැලල් නැත්තම් සිදුරු නැත්තම් පුල්ලි හැදිලා නැත්තම් අඩුපාඩු නැත්තම් අන්න ඒ සීලය පිළිබඳ මෙනෙහි කරනකොට තමන්ගේ හිත රාග දෝෂ මෝහයෙන් නිදහස් වෙලා සැනසීමටපත් වෙනවාය කියලා පැහැදිලි කරා. මේක මම දැන් මෙහෙම කතා කරාට භාවනාවක් හැටියට පුහුණු කරන්න ගත්තට පස්සේ තමයි ඔබට ප්‍රතිඵල දැනෙන්නේ. ඒක අත්දැකීමෙන් කියන කාරණාවක්. ඒ නිසා කරලා බලන්න වෙනවා කොහොමද ඒක ප්‍රතිඵල ගන්න කියලා දැනගන්න නම්. ඊළඟට තමන්ගේ පරිත්‍යාග පිළිබඳව දැන් අපි දන් දීලා තියෙනවනේ. පරිත්‍යාග කළා තියෙනවනේ කාලයෙන් ධනයෙන් ශ්‍රමයෙන් ඕන තරම්. අන්නේ පරිත්‍යාග පිළිබඳ නැවත නැවත මෙනෙහි කරන්නලු. ඒ මෙනෙහි කරනකොට තමන්ගේ හිත සැනසීමටපත් වෙනවා. කෙනෙක් අර මුලින්ම කිව්වේ තමන් කරපු තමන් දුන්නු දන් පිළිබඳව තමන් කරපු යහපත් දේ පිළිබඳව නැවත නැවත කල්පනා කරලා හිත සංසුන් කරගන්න පරිසරයක් සකස් කරගන්න ඕනයි කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි තමන් කරපු තමන්ගේ පරිත්‍යාග පිළිබඳ නැවත නැවත මෙනෙහි කරනකොට ඒ කෙනාට මේ ඇතිවෙන කායික සහ මානසික පීඩනය අවම කරගන්නට හේතු වෙනවාය කියලා. හිතේ ප්‍රීතිය උපදිනවාය කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දෙවියෝ පිළිබඳ මෙනෙහි කරන්න කියලා. මේ දෙවියෝ පිළිබඳ මෙනෙහි කිරීමෙන් කොහොමද රාග දෝෂ මොහ නැති වෙන්නේ? මේ කියන්නේ අපි පූජා වට්ටියක් අරගෙන දේවාලයක් ගානේ ගිහිල්ලා ඒ තැන්වලදී යදින එක නෙවෙයි මේ දෙවිය සිහි කරනවා කියලා කියන්නේ. දේවලෝක පැනවෙනවා. ඒ දේවලෝක වලට දෙවිවරු ගියේ මනුෂ්‍ය ලෝකයේ ඉන්න කාලය තුල ඒ අය කරපු දාන සීල භාවනා පින්කම් නිසා. ඒ පින්කම් නිසා දිව්‍ය ලෝක වලට ගිහිලා සුවසේ ජීවත් වෙන දෙවිවරුන්ගේ ජීවිත පිළිබඳ කල්පනා කරලා අපි හිත හදනවා මමත් දාන සීල භාවනා පුහුණු කරන්න ඕනේ. දෙවිවරු කරපු ගුණධර්ම පිළිබඳව කරන ගුණධර්ම පිළිබඳ මෙනෙහි කරන්න අපේ හිත රාග දෝෂ මෝහෙන් නිදහස් වෙනවා. ඒ නිදහස් වීම සැනසීමට හේතුවක් බවට පත් වෙනවා. ඒ තුළ අපිට අපේ හිතේ පීඩනය අවම කරගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කරනවා. දැන් මේ දෙවිවරු ශ්‍රද්ධාව සීලය ආදී ගුණධර්ම පුහුණු කරපු අය. අපිත් ඒ ගුණධර්ම පුහුණු කරන්න ඕනයි කියලා කල්පනා කරනවා. ඒ කල්පනා කිරීම තුළ තමයි අපිට අපේ හිත සකස් කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා දැන් මේ කියන කාරණා ගත්තහම
අපිට ජීවිතේ අනුස්මරණය කරන්නට හේතු වෙන කාරණා. බුදුරජාණන් වහන්සේ මේ කරපු දේශනාව තුළ අපිට ගන්න තියෙන අදහස තමයි අපේ හිතට සැනසීමක් ඇති කරගන්න, අපේ හිත නිදහස් කරගන්න, අපේ හිත නිස්කලංක කරගෙන සමාධියක් ඇති කරගන්න, විවේකයක් ඇති කරගන්නට අපිට මේ අනුස්මරණය වැදගත් වෙනවා. නැවත සාරාංශයකට ආවොත් අපි සිහි කරන්න අපිට ප්‍රශ්න වැඩි වෙනවා නම්, හිත කලබල වෙනවා නම්, හිත දූෂණය වෙනවා නම්, අපහසුතාවයටපත් වෙනවා නම්, අපේ තරහ වැඩි වෙනවා නම්, ආවේගය වැඩි වෙනවා නම්, ඒ දේවල් මෙනෙහි නොකර ඉන්නට වග බලා ගන්නට ඕන. කල්පනා කරන්න තමන් සැනසීමටපත් වෙනවා නම් අන්න ඒ දේ මෙනෙහි කරන්නට අපි වග බලා ගන්නටත් ඕනේ. ඒක තමයි මහා නාම ශාක්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවේ, තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයා කොයි විදියටද මොකක් මෙනෙහි කරද ඉන්න ඕනි කියලා. එතකොට අපි අපේ ධර්මය, අපේ ගුණ, එහෙම නැත්නම් අපේ පුහුණුව භාවිතාවට ගන්න අවස්ථාවක් බවට මේපත් වෙනවා. ඒ නිසා ඔබ මේ මතක් කරපු ගුණ නැවත බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ, තමන්ගේ සීලය, තමන් කරපු පරිත්‍යාග සහ තමන්ගේ ගුණධර්ම දියුණු කරගන්න හේතු වෙන දෙවි දේවතාවුරු පිළිබඳව සිහිපත් කිරීම කියන කාරණා ටික අපිට සිහිය උපදවා ගන්න, ඒ වගේම හිත සැනසීමටපත් කරගන්න, ප්‍රඥාව ඇති කරගන්න, ශ්‍රද්ධාව වැඩි කරගන්න හේතු වෙන කාරණා බවට පත් වෙනවා. ඉතින් ඒ පිළිබඳව නැවත සිහිපත් කරමින් ඔබ අද මේ උතුම් පුරවසලසක පොහොය දවසේ මේ අනුශාසනාවට සවන් දීම තුළ ඔබේ ජීවිතයට කිසියම් ගුණයක් පුහුණු කරගන්නට, සතිය පුහුණු කරගන්නට මේ සිහිපත් කරපු ධර්මකාරණා කිහිපය උපකාර කරගනීවි කියන අදහස ඇති කරගෙන ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනවා. ධර්මානුශාසනාවට සවන් දීම තුළ රැස් කරගත් සියලු කුසල් පින්වත් ඔබ හැම දෙනාටම, අපි සියලු දෙනාටම මෙලවට පරලොවට යහපත පිණිසත් අවසානයේ උතුම් නිවන පිණිසත් වේවායි අපි අනුශාසනාව අවසන් කරනවා. හැම දෙනාටම තෙරුවන් සරණයි.